අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි අද vlog එකෙන් කතා කරන්න හදන්නේ පුබුදු අයත් එක්ක උඩේනියම් නොහොත් velvet disease ගැනයි. පුබුදු අය අපිට දැනගන්න පුළුවන් උඩේනියම් කියලා උඩේනියම් velvet එකම එකයි මම හිතන්නේ නේද පුබුදු අය? ඔව්. උඩේනියම් අපේ ඩිස්කස් වලට හැදුනාම ඒක අපි කොහොමද වළක්වා ගන්නේ? ඒකට කරන ප්‍රතිකාර මොනවාද? ඒක හැදෙන්නේ මොන හේතුව නිසාද කියන එක පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? උඩේනියම් රෝගේ හැදෙන්නේ අපිට කොහෙන් හරි මාළුවෙක්ගෙන් බෝ වෙලා තමයි. අපිට රෝග ලක්ෂණ විදිහට බලන්න පුළුවන්. ඒගොල්ලගේ සාමාන්‍ය වරාලවල විනිවිද පේන ස්වභාවය නැතුව ගිහිල්ලා පොඩි මැට් ගතියක් එනවා. අර ටෝච්චයක් වගේ දෙයක් අල්ලලා බලපුවාම ඒක කහ පාටට දිලිසෙනවා. ඒක තමයි උඩේනියම් රෝගේ. සාමාන්‍යයෙන් එයා පොඩි මාළු නම් ටැංකිය එක මුල්ලකට ගුලි වෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් අනුමාන කරන්න පුළුවන් උඩේනියම් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකට මේගොල්ලා මේ උඩේනියම් කියන පරපෝෂිතය ආලෝකයට සංවේදී. ආලෝක සංවේදී කියන්නේ ආලෝකයේ තියෙන ආලෝකෙමුත් එයාලට පැවැත්ම තියාගෙන යන්න පුළුවන්. ඒකෙන්ද අපි ඒකට ට්‍රීට්මන්ට් කරද්දී ඉස්සෙල්ලාම පරිසරය අඳුර කරගන්නවා. අපි හිතමු ටැංකියක් නම් මොකකින් හරි වහලා ලයිට් එකක් දාන්න නැතුව ඒක කරනවා. ඊට පස්සේ මගේ ඕවර් ප්‍රතිචාර දෙකක් තියෙනවා. එකක් කොපසාස්පේට් අනික කොන්ඩිස්. ඔය දෙකෙන් පහසුකම තමයි කොන්ඩිස් එක තියෙන්නේ. කොන්ඩිස් අපි සාමාන්‍යයෙන් දාන්න ඕනේ ටැංකි කරුවල කරලා ලීටර් 14 ග්‍රෑම් එකක් වෙන්න. කියන්නේ එක ලීටරයක වතුර ලීටරයකට කොන්ඩිස් මිලිග්‍රෑම් එකක් වෙන්න තමයි දාන්න ඕනේ. ඒක පළවෙනි දවසේ දානවා ටැංකියේ ප්‍රමාණය බලලා. ඊට පස්සේ අපි වතුර අඟලක් වෙනකල්ල වතුර අඩු කරන ගන්නවා ටැංකිය පහුවෙදට පැය 24කින්. ඊට පස්සේ සම්පූර්ණ වතුර ප්‍රමාණය පුරවනවා. පුරවලා ආපහු එදාටත් ඒ ඩෝස් එකම ගහනවා. ඕ වගේ දවස් 3ක් කරනවා. හතරවෙනි දවස් වෙනකොට අපි යනවා ඒ අතරේ හීටරෙත් සාමාන්‍ය ටෙම්පරේචර් අංශක 30ට දාලා තියනවා. අපි මේ වගේ තවත් vlog දෙකකින් ඉස්සරහට හම්බ වෙනවා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. මේ වගේ videos අපි upload කරපු සැනින් ඔයගලන්ට බලන්න පුළුවන්.